හෙලෝ ගායිස් සාදරයෙන් පිළිගන්නවා ඔයගොල්ලෝ මගේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් ඉල්ලලා තියෙන්නේ කොහොමද සුපිරි thumbnail එකක් හදාගන්න කියලා. වැඩි කතා කරන්න යන වීඩියෝ එකට. Welcome to NS Tech Lanka. මොන දේ කරන්නත් අපි Adobe Photoshop එක open කරගන්න ඕනේ. ඉතින් හා පුරා කියලා ඔන්න මම Adobe Photoshop CS6 එක open කරගන්නවා. මම පරණ version එකක් තියෙන්නේ මොකද කිව්වොත් දන්නවනේ මේ Windows 8.1 Windows 8.1 වලට අලුත් version support කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට මෙතන file ගිහින් new වෙන්නත් පුළුවන් නැත්නම් control N ඔබන්න පුළුවන්. මම control N ඔබලා new වෙනවා. ඒතර මෙතන name එක ඔයගොල්ලෝගේ name එක දෙන්න. ඊට කලින් පෙන්නන්න ඕනේ මම මොකක්ද හදන්න යන මේ thumbnail වර්ගය කියලා. මම ඔයගොල්ලන්ට ගිහින් පෙන්නන්න. මෙතන යන් තියෙන්නේ මම අද පෙන්නන්නේ මෙන්න මේක හදාගන්න කොහොමද කියලා. ඔයගොල්ලන්ට මෙන්න මේ thumbnail එක මම ඊළඟ වීඩියෝ එකේදී ඒ කියන්නේ මේ වගේ සුපිරියට හදන්න කොහොමද කියලා මම ඊළඟ වීඩියෝ එකේ කියලා දෙන්නම්. අද බලමු මේ වගේ හදාගන්න කොහොමද කියලා. මේකම අපි කොපි කරගමු. ඔයගොල්ලන්ට මේක ඕන access pack එක මේ මම දාලා තියෙන්නේ Google Drive link එක දාලා තියෙන්නේ ඒකෙන් යන්න. මම මේක MS Word එක සේව් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට කැමතිනම් දාගන්න. මම මෙතන දැන්ට example විතර දාගන්නවා. හරි. example කියලා දාගත්තට පස්සේ මෙතන width එක දෙන්න ඕනේ 1000 කීයද 280ක් 1280ක් මේක 720ක් දාන්න ඕනේ. මට මතකයි මෙහෙම තමයි දෙන්න ඕනේ. මොකද කිව්වොත් YouTube එකෙන් width එක height එක ගන්න ගානක් තියෙනවා. මෙතන width එක කියන්නේ මෙතන width එක කියන්නේ දිග පැත්ත මේ තිරස් පැත්ත දිග height එක කියන්නේ උස ඒක 1280 දානවා. resolution එක ඔයගොල්ලෝ 150 වගේ තියනවා නම් 300 කරගන්න. මේව pixel කරගන්න. පික්සල් 1280 පික්සල් 720ක් පික්සල් 720යි resolution එක pixel and inches කරගන්න. color mode RGB color කරන්න. අනිත් ඒවා දාන්න එපා. මේ CMYK color කියන එක තිබ්බොත් RGB කරගන්න. මොකද CMYK එක ඒ කියන්නේ color එක නිකන් අමුතු dark color එකක් වගේ තියෙන එකනේ. RGB color තමයි ඒකට අමුතු dark color එකක් තියෙන්නේ. මෙතන background content එක white දාගන්න. දැන් ඔයගොල්ලෝ white දාගන්න. මේ වගේ එකක් එයි. පස්සේ මුලින්ම කරගන්න ඕනේ ඔයගොල්ලෝ මෙන්න මේ මිනිස්සයාව මෙන්න මේ මිනිස්සයාව හදාගන්න. ඒ මිනිස්සයා හදාගන්න නම් ඔයගොල්ලෝ access pack එක download කරලා ඒක save කරලා තියාගන්න. මම control O බලා open වෙනවා. නැත්නම් ඔයගොල්ලෝ මෙතන file ගිහින් open කරන්න පුළුවන්. එතන file ගිහින් open කරන්න පුළුවන්. කොහොම ගියත් එකයි. පස්සේ ඔයගොල්ලෝගේ location එක දෙන්න. මති පොඩ්ඩක් ඉන්න මේකේ මම ඔයගොල්ලන්ට මේකේ වන්න තියි මේකයි මේ සෙට් එකේ වන්න තියි ඔයගොල්ලන්ට කැමති එකක් දාගන්න. මේක ඕපන් කරලා ඔයගොල්ලන්ට මේක මෙහෙම දැන් යන්න පුළුවන්. නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ this PC එක ඕපන් කරලා ඔයගොල්ලන්ට ඕන ලොකේෂන් එකට යන්න. මේ ක්‍රමය ලේසි. අරක මම මේ දැන් මේ ඔයගොල්ලෝ අර බේසික් විදිහට මම එක දැම්මේ. මෙතනින් ඔයගොල්ලන්ට දැන් ඕන එක මොකද්ද? මට මේක නෝනේ මේක මෙහෙම දාන්න පුළුවන්. ඒක ලේසි. ඒකෙන් ඔයාලට ඕන එකක් දාගන්න පුළුවන්. මේක ඔයගොල්ලෝ කස්ටමයිස් size හදා ගන්න. size හදා ගන්න ඔයගොල්ලෝ control T ඔබන්න.
කන්ට්‍රෝල් T එබුවට පස්සේ ඔයගොල්ලෝ මේකේ මේ කොනක ඉඳන් අල්ලගෙන මේක ඇදන් යන්න. එහෙම දැන් යනකොට shift එක අදන් ගියොත් ඒක හරියට ඒක උසට යනවා. දැන් shift එක අතහැරලා බලන්න. එතකොට මේ පැතිල තියනවා මේ shift එක බුවාම හරි ගානට උසට එනවා. ඔයගොල්ලෝ shift එක බාන ඔයගොල්ලෝ කැමති දාගන්න. ආ දැක්කම shift එක මේ මුලින්ම shift එක අතහැරෙන්න නිසා එහෙම වුණේ. මම ඒක පොඩ්ඩක් මේක සේව් කරලා ඔයගොල්ලෝ දැන් මේක control T වල shift එකත් එක්ක මෙහෙම බාන යන්න. මුලින්ම mouse එක අතාරින්න, පස්සේ shift එක අතාරින්න. එතකොට ඔයගොල්ලන්ට හරි ගානට ලස්සන හදීගෙන යනවා. මුලින්ම mouse එක පස්සේ shift එක. මුලින්ම shift එක බුවොත් කොහොමවත් අවුල් වෙනවා ඔබ. පස්සේ මෙතන තියෙන හරියක්. ඒ හරිය ක්ලික් කරන්න. පස්සේ අපේ layer 1 එක මෙයා හදාගන්න තියෙන්නේ. ඊළඟට අපි බලමු මෙතන මේ word advanced කියලා මෙතන word එකක් මෙහෙම දාලා තියෙනවා. ඒක දාගන්න කොහොමද කියලා ඔයගොල්ලෝ new layer එකක් ගන්න. හැම එකටම ඔයගොල්ලෝ new layer එකක් අරගෙන TV බණ්ඩ TV බුවට පස්සේ ඔයගොල්ලන්ට මේ text tool එක එනවා. නැත්නම් මෙතන ගිහින් TV වල text tool එක ගන්න පුළුවන්. මම shortcut කොහොම පාවිච්චි කරන්නේ. ඊපස්සේ මෙතන ගහ ගන්න ඔයගොල්ලන්ට ඕන එක. මම දැන් ටියුටෝරියල් වලට අවශ්‍ය කරන දාගන්න ඒ නිසා මම ටියුටෝරියල් වලට ඕන එක ගහ ගන්නවා. මේක caps lock කරලා ඉංග්‍රීසි එක ගහ ගන්න. මෙතන පේන්න හේතුව මේ white color එක දාලා තියෙන එක කළු පාට change කරගන්න. මෙතන මේ font එක තියෙනවානේ font එකත් ඔයගොල්ලෝ වෙනස් කරගන්න. MS Word හරි MS Word MS Word නේ Word Advance සමාවෙන්න පොඩ්ඩක් වැරදුනා. Word Advance කියලා දාලා තිබ්බේ. Word දැම්මා. ඊගාවට Advance දාන්න. Advanced ඔයගොල්ලන්ට කැමති ඉංග්‍රීසි එක මෙහෙම දාගෙන ඒකට යටින් පල්ලෙහාන් ගේන්න. පස්සේ මේ වර්ඩ් එක ටිකක් ලොක් කරලා මට ඕනේ වර්ඩ් එක ලොක් කරලා ඇඩ්වාන්ස් එක පොඩි කරන්න. ඒතර ඇඩ්වාන්ස් එක පොඩි කරන්න control A වල ඇඩ්වාන්ස් එක සිලෙක්ට් කරගන්නවා. පස්සේ මෙතන මේ T අකුර එහා මෙහා කරලා පොඩි කරගන්න පුළුවන්. හරි ඒක හරිය ක්ලික් කරලා පස්සේ ඔයගොල්ලන්ට ඒක කියන්නේ ඇප්ලයි කරගන්න පුළුවන්. පස්සේ මේ වර්ඩ් එක ලොක් කරගන්න ඕනේ. ඒකට මේ T එක පොඩ්ඩක් මෙහාට කරගන්නවා. ඒක හරිය ක්ලික් කරන්න. මේකේ move tool එක ඔබාගෙන නැත්නම් V අකුර ඔබන්න පුළුවන්. move tool එක ඔබාගෙන ඔයගොල්ලෝගේ කැමති විදිහට මේක ඇඩ්ජස්ට් කරගන්න. මේක දැන් ඔයගොල්ලෝ ඇඩ්වාන්ස් එක හැම ගන්න ඕන නම් මේක කන්ට්‍රෝල් එකයි move tool එක මේ ඇඩ්වාන්ස් එක ක්ලික් කරලා පස්සේ කෙලින් මේකට යනවා. නැත්නම් මෙතන ගිහින් හොය ඉන්න ඕනේ නැහැ. ඒක ලොකු වැඩි වගේ. ආයේ T වල මේ ගිහිල්ලා මේක 30ට 27ට වගේ දා ගන්නවා. මේක දා ගන්නවා මේක 27 නේ. මේක 24 මේක 23 දාගෙන අරකට වෙනස් කර ගන්න ඕනේ. මේක ටිකක් ලොකුයි. 27 දාගමු 25ට වගේ. පස්සේ control V ඔබලා මේ V එක බලලා මේක ඒක move tool එක ගන්න. පස්සේ control එකයි මේක ක්ලික් කරලා මේක ලොක් කරගන්න පුළුවන්. මේක control T ඔබලා මේක size එක පස්සේ හදා ගන්න පුළුවන් අපිට ඕන විදිහට. ඒකට shift එක බා ගන්න. එතකොට දැක්කනේ හරියට ඒක ලොකු හරි ගාන එක ලොකු වෙනවා. පස්සේ අර මං කලින් කිව්ව විදිහටම ඒක අතාරින්න. මේක හරිය ක්ලික් කරලා මේ ඇඩ්වාන්ස් එකත් control mouse click කරලා හදාගෙන
control T එබල ඔයගොල්ලන්ට කැමති විදිහට මේක ලොකු පොඩි කර ගන්න shift එක වාගෙන අර shift එක මුලින්ම තැරියොත් වෙනදී දැක්කනේ. හරි. ඊපස්සේ මේකත් හරිය දාගන්න මේක මම මෙහෙට ගේනවා. මම මෙහෙට ගේනවා. ඊළඟට ඔයගොල්ලෝ මේකේ ellipse tool එක ගන්න. මේකේ ellipse tool නැතුව ඒ කියන්නේ mouse එකට අදින් මෙහෙම කොටුවක් දිනනවා නම් මේක right click කරාට පස්සේ මෙතන rectangle tool ඇත්තේ ඒක ellipse tool දාගන්න. ඊට පස්සේ ඒක මේ ඒකට shift එක වන්න එපා. දැන් shift එක ගිහම මේක සම්පූර්ණ වෘත්තයක් එන්නේ. ඒ නිසා shift එක වන්න එපා ඒකට. හරි. ඒක ඕන ගානට ඒක ලොක් කරගත්තට පස්සේ move tool එක ගන්න V එක press කරලා move tool එක මේක මෙහෙට දාගන්න. මේ ellipse tool එක පස්සේ මේක යටට දාගන්න. මේ word එක advance කියන යටට දාගෙන මේ කැමති ගානට දාගෙන මේ color එක change කරන්න. වැදුනම මේක දැන් ආයෙ දෙපාරක් ක්ලික් කරන එක නෑ. ඔයාලා කලින්ම මේ කලර් එක චේන්ජ් කරන්න පුළුවන්. මට ඒ එහෙම චේන්ජ් කරන්න බැරි වෙච්ච නිසා තමයි මම මෙහෙම චේන්ජ් කරන්නේ. මෙතන මේ පැත්තේ තියෙන මේක දෙපාරක් ක්ලික් කරලා යන්න කලර් ඕවර්ටි කියන එක. පස්සේ මේක දාන්න දැන් කහ පාට මට දාගන්න ඕනේ. කහ පාට දාගත්තා. ඕගොල්ලොන්ට දැන් දාපු ගමන් නැත්තම් මේක එනවා. දැන් මෙහෙම දාපු ගමන්ම මේ කුඩි මෙහෙම යනවා ෆිල් කියලා එකක්. ඒක කහ පාට දාගන්න පුළුවන්. මට එහෙම අමතකුණ නිසා තමයි මෙහෙම දාගත්තේ. හරි ඒකත් හරි. දැන් මේක එහා මෙහා එහෙම ඔයාලා තින් ඒක එහා මෙහා යනවා නම් මේක ලොක් කරන්න පුළුවන්. මෙතන තියෙන ලොක් එක දාලා ලොක් කරන්න පුළුවන්. ඒතර මේක එහා මෙහා යන්නේ නැහැ. මම අනිත් උඩටත් ඒක දාගන්න. පස්සේ බලමු ඊළඟ එකට අපි බලමු ඒක නෙමෙයි. මේක දාගන්න. ඒ කියන්නේ ඔයාත් කැමතිද MS Word වැඩ් එකකින්ද? ඒක දාගන්න. ඔයගොල්ලෝ new layer යන්න. new layer ගිහිල්ලා මුලින්ම ඔයගොල්ලන්ට ඔයගොල්ලෝගේ ඉංග්‍රීසි එක ටයිප් කරගන්න. දැන් මේකට අරන් තියෙන මම මේකට මේ ෆොන්ට් එක වෙනස්. එක වගේද මට මතක නෑ හැටම එක වගේනේ. එක වගේ නිසා මම මේක මේ ලොක් එක අයින් කරගන්නවා. ලොක් එක අයින් කරන මේකෙන් ඔබන්න පුළුවන්. ඊට පස්සේ මම මේ වර්ඩ් එක ක්ලික් කරා. ඒ කියන්නේ control එකයි වර්ඩ් මේ mouse ක්ලික් එක කරාට පස්සේ මේක සිලෙක්ට් වෙනවා. සිලෙක්ට් වුණාට පස්සේ alt එකයි මේක alt එක බාන මේක පල්ලෙහාට ගේන පස්සේ මේක නිකම්ම කොපි වෙනවා. කොපි වුණාට පස්සේ මේක T එක බලලා ටෙක්ස්ට් ටූල් එක කරගෙන මේක ක්ලික් කරලා වෙනස් කරන්න. වෙනස් කරලා ඔයගොල්ලෝගේ කැමති ගහගන්න. පස්සේ මේක ඔයගොල්ලෝ සයිස් එක වෙනස් කරගන්න ඔයගොල්ලන්ට කැමති ගානකට. පස්සේ මෙතන හරිය ක්ලික් කරන්න. move tool එක අරගෙන මේක මෙතනට මෙහාට ගේන්න. මම ආයෙත් T ඔබලා මේකේ කලර් එක චේන්ජ් කරනවා. මේක control A press කරලා මේක all select කරගන්න පුළුවන්. පස්සේ කලර් එක චේන්ජ් කරගන්නවා. මම මේකේ තියෙන විදිහට නිකන් මේකද නෑනේ ටික දම් පාටට වගේ මං ගාත්තේ නිකන් තද නිල් පාටක්. හරි
මේක දම් පාට වගේ හුරු පාටක් තියෙනවා ඇත්තේ. තදමත් නෑනේ නිකන් ලාවට වගේ. මුලින් මේක හදන් ඉන්නකෝ. ඔව් මෙදී. හරි. මේක හදාගත්තා. පස්සේ මෙතන ෆොන්ට් එක මම දාලා තියෙනවා. ඔයාත් කැමතිද ඇඩ් එක වෙන්න? අපිට ඒකට ටයිප් කරගන්න ඕනේ. එතකොට අපි කෙලින්ම Google එකට ගිහිල්ලා ඔයගොල්ලෝ KDJ කියලා දාගන්න. දැන් අහයි ඇයි මේ KDJ කියලා ගහගත්තේ කියලා. මොකද මම මේකට ෆොන්ට් එක ගත්තේ KDJ මේ වෙබ්සයිට් එකෙන්. ඇත්තම කිව්වොත් මේ KD ජයගුරු සර් ඒක මේ වෙබ්සයිට් එක අපිට ඕනම දෙයක් ගන්න පුළුවන්. ඒ සර්ගේ දැන් ෆ්‍රී ක්ලාස් එහෙමත් කරනවා. ඒ ක්ලාස් වලට එහෙම යන්න ඒ සර් උගන්වන්න එහෙම කියලා දෙනවා. ඒ සර්ගේ channel එක පොඩ්ඩක් බලන්න. ස්පොන්සර් එකක් නෙමෙයි මේක. මගේ අත්දැකීම මම මේ කියන්නේ. පොඩ්ඩක් ඉන්න guys. හරි. ඒක ඔයගොල්ලෝට දැන් මෙහෙම આવොත් all tools වලට ගිහිල්ලා all tools වලට ගියට පස්සේ මෙතන එනවා සිංහල typing කියලා. ඒක දාන්න. පස්සේ මෙතන type එකට කලින් මේක FM font එක දාගන්න. ඔයගොල්ලන්ගේ හෙලකුඩු එකෙන් type කරගන්න. වත් කැමතිද මේක copy කරගෙන මම අරන් යනවා මගේ තැනට. පස්සේ text tool එක open කරගෙන මේකේ මේක press කරගන්නවා. පස්සේ මේක control A press කරලා hold කරගෙන hold select කරලා මේකේ මට මං හිතන්නේ මං ගහප එක ඔව් වත් කැමතිද හරි. පස්සේ ඔයගොල්ලෝගේ තැන ගිහලා control A press කරලා කළු පාට දාගන්න. කළු පාටනේ මම පාවිච්චි කරේ. ඔව්. කළු පාට දාගෙන size එක පොඩ්ඩක් වැඩි කරගන්න. පස්සේ මේක වීඩියෝ වල හරි මේක ගන්න. පස්සේ control මේක mouse click කරලා මේකත් මෙතනට හදාගන්න. පස්සේ මේක alt එකයි mouse wheel එක වර්ධනය කරනවා පොඩ්ඩක්. මේක මුලින් මේ සිල්ක් කරන් ඉඳලා alt එකයි එහෙනම් mouse එක පල්ලෙහාට ගන්න. කරා mouse එක left එක click කරලා පස්සේ text tool එක අරගෙන කොට text tool එක අරගෙන මේක click කරලා all select කරලා ඔයගොල්ලෝ අරක දාගන්න ඕනේ. ඔයත් කැමතිද MS Word වැඩ් එක වෙන්න. මේක copy කරලා මම අරගෙන මෙතනට පස්සේ දාලා මෙතන එහෙනම් මේ වීඩියෝ ඔයාලට කියලා අතට ප්‍රශ්න අතර ලකුණන්නේ දාලා තියෙනවා. මේකේ ප්‍රශ්න අතර ලකුණ පොඩ්ඩක් ගහ ගන්න මේ. මොකද මේක ප්‍රශ්න අතර ලකුණයි මේක ප්‍රශ්න අතර ලකුණ වෙනස් දැක්කනේ. ඊට පස්සේ එහෙනම් මේ වීඩියෝ ඔයාලට
හරි මේක කොපි කරලා අරන් යන්න Photoshop එකට. ඊට පස්සේ මේක හරියට දාලා new text එකක් දාලා මේක paste කරන්න. මේක control A select කරලා මේක පොඩි කරගන්න. ඕන ගාන පොඩි කරාට පස්සේ ඔයාලට පුළුවන් FM මේ දැන් මේ FM font එක වෙනස් කරගන්න පුළුවන්. font එක මම පොඩක් පොඩි කරගන්න. හරි මේක සුදු පාට එකක් දාලා තිනවා. මම ඒ සුදු පාට මම ඒක දාගන්නම්. මේකේ මම ගිහිල්ලා rounded rectangle tool ගන්නවා. පස්සේ මේක select කරගන්නවා. මේ rounded rectangle tool එක අරක යටින් දාගන්නවා. හරි පස්සේ මේක move tool එක ගන්නවා. move tool එක අරගත්තට පස්සේ මේක අපිට ඕන විදිහට හදාගන්න. පස්සේ ආයමත් විතර rectangle tool එක ක්ලික් කරලා මේක මෙහෙම හතර ඔක්කොම මේ ටික දාගෙන ඔයගොල්ලන්ට මේක පල්ලෙහාට අරගෙන මේකට කැමති කලර් එකක් දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මම ඔයගොල්ලන්ට ෆොටෝ එකක් දාලා ඇති. ඒ ෆොටෝ එක සිලෙක්ට් කරලා දාගන්න පුළුවන්. හරි මේක මම දා ගන්නවා. මේක සිලෙක්ට් කරලා පස්සේ මම මේක හරි දාලා හදා ගන්නවා. පස්සේ මේකට මම දාලා තිබ්බ මේ දෙක මම ආයෙත් දා ගන්නවා. එන ඩවුන්ලෝඩ් එකේ තිබ්බ මේක මම මෙතනට දා ගන්නවා. පස්සේ මේක shift එක බාන පොඩි කර ගන්න ඕනේ. පොඩි කරාට පස්සේ ඒක මම මෙතනට දා ගන්නවා. shift එක බාන පොඩි කරලා හරි පස්සේ මේකෙත් ඕල්ට් එක බාන වැදුන මූඩ් ටූල් එක අරගෙන ඕල්ට් එක බාන මේක මෙහාට ගන්නවා. ඒකත් උඩට දාගන්න. දැන් දැක්කනේ මේක මෙහාට වෙලා තියෙන්නේ. මේක මෙහාට මේව එහාට මෙහාට කරලා මේක හදාගන්න. අරක මේ ලොක් කරපු නිසා තමයි මේක එහා මෙහා වෙලා නැත්තේ. මේක පොඩි කර ගන්නවා නම් පොඩි කර ගන්න පුළුවන්. පස්සේ මේක දාලා හරි ඉවරයි ඉතින්. අද වීඩියෝ එක මෙතනින් නතර කරනවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකට දාන්න. වීඩියෝ එක හොඳයි නේද? ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. ඉතින් අද මම මේ වීඩියෝ එක නවත්වනවා. හැමෝටම good